back to my channel. අද අපි යනවා girls day එකක්. අද දවසක් නෙවෙයිද? අපි යන්නේ එහෙනම්. ගවුම් එකෙන් ජැකට් දාන් යන්නේ. අවුවදී මට පොඩ්ඩක් සීතලයි. අපි අද ගවුම් එකක්. චෙන්ත්‍රයේ තියෙන ලස්සන තැනක්. අපි ඉතින් ඒකට යනවා. ඊ අපිට පොඩි එක්සෑම් එකක් තිබුණා. පොඩ්ඩක් ස්ට්‍රෙස් රිලීස් කරගන්න. ඒක අපි ගොඩාක් ටෙන්ෂන් වෙලා හිටියා. අපිත් එක තව ළමයෙක් යනවා. දැන් ගොඩාක් වෙලා ඉඳන් මෙයාලා ඈස් වෙලා ඉන්නේ. අපි පොඩ්ඩක් පාරක් පොඩ්ඩක් නේ හොඳටම පාරක් වෙයි. ලමුකෝ එතනට යමු අපි ඉස්සෙල්ලා. හරි දැන් චෙන්ත්‍රයකට ආවා. අනිත් එක්කම පව්වනේ පාවෙලා ඇති. එයාත් බෝ එකක් ගහලා. එපා වෙලා ඉන්නේ නේ. ඔව් ඔයාලා මාරු පට්ටක් දුන්නේ මට. ආයෙත් එනවා කියලා. පව්වනේ. දුරයිනේ. අර දෙන්න ඒකනේ. දැන් හරි ගායනි මම ඉන්න පටන් ගන්නවා. අනේ විභාගයටවත් එච්චර උනන්දු වෙන්නේ නැගිටලා වැඩ කරන්න නේද ඇති කට්ටිය. මේ දෙන්නේ තමයි ඔන්න පරක් පුරා. අපි ඔක්කොම වැඩ කරලා අපි දෙන්න තමයි උදේම නැගිටින්න ඇත්තේ. ඔතනින් තමයි අපි යන තැනට යන්න තියෙන්නේ. ඔතන ඇතුළෙන් ගිහාම හරිම ලස්සන තැනක් තියෙන්නේ. එන්නක යන්න බලන්න. ඔය දෙපැත්තේ පේනවා නේද ඔයාලට චූටි ලස්සනට හිම වැටිලා වගේ තියෙන්නේ. ඒ තියෙන්නේ මෙහෙ මේ කාලේට හැදෙන චූටි මලක්. ඒක මෙහෙ හැමතැනම තියෙනවා. තනකොළ තියෙන තැන්වල හරිම ලස්සනයි. අපි ආවේ වෙන මේ පාක් එකට. හැබැයි පාක් එක පොඩ්ඩක් ඇත වෙලා. අර පැත්ත නම් ලස්සනයි. ඔව් නේ. අපි පාක් එකේ චුට්ටක් ඇවිදලා ඉතින් අපිට ඉන්න තැනක් හොයාගත්තා. අපි ඉතින් අද ආවේ ගර්ල්ස් ඩේ එකක්. තව දෙන්නෙක් එන්නේ ඉන්නවා. ඉස්සරහටත් බලාගෙන ඉන්නකෝ අපි තැනක් හොයාගෙන ඉතින් අපිට ඉන්න අපි ඒ තැන වැස්ති කරගත්තා. අපි සීත කාලේ ගෙවල් ඇතුළට වෙලා හිටියානේ. ඉතින් ඔබ වැටුණ ගමන් අපි ආවේ එළියට ඒකයි. අපි චූටි පොඩි කෑම ටිකක් අරගෙන ගියා. අපි ඉතින් කයියක් ගහගෙන කාලා චුට්ටක් වෙලා එතන ඉඳලා එහෙම එනකොට හරිම රිලැක්ස්. මොකද මාස ගානක්ම ගෙවල් ඇතුළේනේ හිටියේ. දැන් අවුව වැටුනහම අපිට එළියට යන්න පුළුවන් හින්දා අපි ඉතින් හොම ආවා. ඒක හිතටත් සතුටුයි. ඒක ඔළුවටත් හරිම රිලැක්ස්. ඉතින් ඒ හින්දා තමයි අපි එහෙම ගමනක් යන්න තීරණය කරේ. යාළුවොත් එක්ක එකතු වෙලා මේ වගේ ගමනක් ගියාම ඇත්තටම හරිම ඒක ෂෝක්. ඉතින් කට්ටියගෙම තියෙන දේවල් කතා වෙනවා. ඉතින් වටපිටාවත් ලස්සනයි. ඒ දේවල් බලාගෙන හිටි හැකි. ඉතින් ඇත්තටම හරිම රිලැක්ස් ඒ වගේ ගමනක් ගියාම නම්. මාතරම් සෙනෙහසින් කිසි කෙනෙක් මෙලොවේ පවත
ඔයාලටත් ඒ වගේ යාළුවෝ ඉන්නවා නම් ඔයාලත් මේ වගේ එකතු වෙලා එළියට යන්න. මොකද ඒකේ තියෙන රිලැක්ස් එක ඔළුවට තියෙන නිදහස කියන්න බෑ, කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ ඔයාලටත් ඒ වගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවෝ නැත්තම් කමක් නැහැ. තනියෙන් හරි යන්න. ගිහිල්ලා බලන්න කියලා මං කියන්නේ. මොකද එතකොට හරිම නිදහසක් දැනෙනවා. අපි හැමදාම එකම දේවල් කර එකම විදිහට ඉන්න ගියොත් අපිටත් එපා වෙනවා ජීවිතේ. ඒ නිසා ගිහිල්ලා බලන්න මේ වගේ ගමනක්. වෙලාවක් නැහැ කිය ඉන්න එපා එකම තැනකට කොටු වෙලා. ඉතින් වෙලාවක් හම්බෙයි. ඒ හින්දා වෙලාවක් හම්බුනේ නැත්තම් කොහොම හරි හොයාගෙන හරි යන්න. මොකද අපිට මේ වගේ කාලයක් ආයේ ඉන්නේ නැහැනේ. ඒ හින්දා ඉතින් අපි ගේම්ස් ටිකකුත් කරා. බලාගෙන ඉන්නකෝ. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is අපි විමු. 1 2 3යි. හුලම් මදි. හරි ෂෝක්. හුලම් මදි හුලම්. සෙන්ට්‍රෝ එකේ පාක් එකේ ගඟක් තියෙනවා. අපි ඒ ගඟ බලන්න යන්නේ. හැබැයි ඒක හදනවලු. බලමුකෝ ගිහිල්ලා. හදනවා කියන්නේ ගඟ හාරනවා වින්නතනේ. හාරනවා. අපොයි. ගඟකෝ තියෙනවා ගඟ. ටිකක් තියෙනවා. අර හරිය ලස්සනයිනේ. අයියෝ ඇයි අපරාධනේ නේද? මෙහි ලස්සනට තිබ්බනේ. ඉස්සර මේ හරියටම තිබ්බා. දැන් මේක ගොඩ කරලා අර පැත්තෙන් යන්න හදලා තියෙන. ඒ කියන්නේ ගඟ තව චුට්ටක් ඈත් වෙලා අපෙන් ඈත් කරලා තියෙනවා. හරි දැන් ඉතින් අපේ ගර්ල්ස් ඩේ එකේ අවසාන අයිය. දැන් ඉවර කරලා දැන් ඉතින් හවස් ඩේ එකක් තියෙනවා. ගොඩක් කරලා ඉන්න බෑ. හවස් වෙද්දි සීතලයි. ඒ හින්දා අපි ඉතින් යන්නේ මගේ channel එක subscribe කරන්න මතක් කරලා. එහෙනම් ගිහින් එන්නම් අපි. ciao